හල්ලෝ ඉතින් කොහොමද ඉතින් යාළුවනේ ඔන්න ඔයාලට මම වෙනදා වගේ උනත් ආවා ලස්සන ගමනක් අරගෙන ඔයාලට මතක ඇති මං කලින් කිව්වා ඔයාලට එක දවසක් මේ අපිට මකල්දිනේ view point එකට යන්න බැරුව අතරමං වෙලා පිලිකින්ටන් point එකට ගියේ අන්න අපි ඒ වැරද්ද අදහදාගෙන උන්න අද අපි ආවා අද මකල්දිනේ view point එක බලන්න යන්න හරි අපි වැඩි කතා ඕනේ නැහැ දැන් ලොකු වැස්සක් එන්න හදන්නේ අද බලමු මගෙත් එක්ක යන්න ඉන්නේ කවුද යාළුවෝ සෙට් එක කියලා අද අලුත් යාළුවෙක් ඉන්නවා අද අලුත් කෙනෙක් වෙන කවුද දිල්සර් ඉනාලා කතා කරා දිල්සර් ඉන්නවා අද එදා වගේ ඉන්නවා නිර්මල් ඔයාලා මතක ඇති කලින් බ්ලොග් එකේ හිටියා ඔන්න ඒ වගේ මාත් තවත් අලුත් යාළුවෙක් ඉන්නවා මම බලන්නේ සදුස ඉන්නවා ඔයාලට හොඳ එක්ස්පීරියන්ස් එකක් අරන් එන්නවා මම උපරිම try කරනවා කොහොම කට්ටිය සෙට් ලයින් වීඩියෝ එකත් එක්ක like කරලා කමෙන්ට් කරලා සබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරන්න අමතක කරන්න එපා. හරි අපි එහෙනම් යන් ඉස්සරහට සෙට් ලයින්. හරි අපි දැන් යන්න රෙඩි වෙන හදලා යන්න රෙඩි වෙලා ඉන්නේ. මේ යාළුවෝ ටික නම් ගියා. ඔයාලට පාර කිව්වොත් මේ ඔයාලට පේන නැති මෙන්න මෙතන පුණාගල බෝඩ් එක තියෙනවා. මේ ඔයාලා මෙන්න මෙතන පුණාගල කියන්නේ බණ්ඩාරවෙලට ඇවිල්ලා බණ්ඩාරවෙලින් පුණාගල බස් කොස්වන්ත පැත්ත යන බස් එනවා. හරිද? යන්නේ ඒ පැත්තට එන බස් එක එන පස්සෙන් ආවත් ඔයාලට එන්න පුළුවන් මේ කිසි ප්‍රශ්නයක් එන්නේ නැහැ. මේ ඔයාලා මෙතනින් යන්න ඕන දකුණු අත මෙතනින් පල්ලෙහාට පාරක් තියෙනවා මේ මෙන්න මේ වගේ. පේනවද ඔයාලට? මේ මෙතන පුණාගල බෝඩ් එක ගහලා තියෙන තැනින් මේ පල්ලෙහාට පාරක් තියෙනවා වීල් පාක් ඒ කට්ටියන යාළුවගෙන් අහුවත් එයාලා දන්නවා කියන්නේ විස්තර එයාලගෙන් ඔත් කියනවා මකල්දිනේ view point එකට යන්න දෙන්නේ කොහෙන්ද කියලා. ඒගොල්ලෝ කියනවා හරි එහෙනම් අපි ගමනට සෙට් වෙමු. ගොඩක් කලබලෙන් ඉන්න මොකද මේ දැන් රෑ වෙන්න ළඟයි වැස්සක් එන්න හදන්නේ. මේ හරි එහෙනම් අපි යන් එන. කිව්ව පාරෙන් දකුණු පැත්තට පල්ලෙහාට දාලා ආවට පස්සේ මෙන්න මෙයා ග්‍රවුන්ඩ් එකක් හම්බ වෙනවා. ඒක හොඳට ඔළුවේ මතක තියාගන්න. මොකද මේක ගොඩක් වටිනවා. මේ ගොඩක් කට්ටිය වරද්ද ගන්න තැනක් තමයි මේ ආයේ පුණාගලට කියන්නේ මකල්දිනේ පැත්තට යන්න නැතුව මේ ගොඩක් කට්ටිය කෙලින් පාරේ යනවා පුණාගලට බෝඩ් එක ගහලා දෙන්න. මොකද පල්ලෙහා පැත්තට නිසා. මේ ඔයාලට වෙනත් මෙන්න මෙතන ඉස්සරහා පාරවල් තුනකට බෙදෙනවා. බලන්නකෝ ලස්සන view එකේ කියලා නෙවෙයි කරන්න බෑ නේද? ඔයාලට වෙනත් මෙන්න මෙතන පාර උඩට එක්ක බෙදෙනවා. හරිද? මේ මෙතනින් මැද පාරේ යන්න එපා කොයි වෙලාවකවත්. මේ පාර කියන්නේ පිලිකින්ටන් පොයින්ට් පාර. මොකද අපි කලින් ගිහලා අතරමං උනේ මෙන්න මේ පාර. ඔයාලට මගේ කලින් වීඩියෝ එක බලද්දි ඔයාලට මතක තියාගන්න පුළුවන්. ඔයාලා යන්න ඕන අනිවාර්යයෙන් මෙන්න දකුණු පැත්තේ පාර තියෙනවා නේද? කෙලින්ම. අන්න ඒ පාරේ යන්න කොස්වන්ත පැත්තට. හොඳට මතක තියාගන්න කොස්වන්ත පැත්තට යන්න ඕන. මොකද පිලිකින්ටන් පොයින්ට් එක පැත්තට අනිවාර්යෙන් අතරමං වෙනවා. අතරමං කිල්ලක් අපත් නැහැ. මොකද ගිය පාර මමයි මගේ යාළුවෝ ටිකයි ගිහිල්ලා ඔයාලට මතක ඇති කිලෝමීටර් ගාණක් බයික් වල යන්න බෑ ගල් ගොඩක් උඩ ගියා. මේ හින්දා මේ පාර හොඳට මතක තියාගන්න සහ ඔයාලා අනිවාර්යෙන් මම ලොකේෂන් එකේ ලින්ක් එක මේ මගේ යටින් ඩිස්ක්‍රිප්ෂන් එකෙන් දාන්නම් අනිවාර්යෙන්. එහෙම යනවා නම් එහෙම කරගන්න පුළුවන්. වව් ගාන්නේ ඔයාලට පේනවද මේ ගල්? ඒ ලස්සන බලන්නකෝ ඔය. වව් ඒ ගල් හැදිලා තියෙන විදිය කියන්නේ අමුතු විදියකට හැදිලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම ඔයාලට කියන්න ඕන අර දේ තමයි
කොයිම වෙලාවක පාර වරද්ද ගන්න එපා. මොකද මේ පැති වල පාර වරද්දුනම ගොඩක් අමාරුයි. මොකද බයික් වල තෙල් ගොඩක් පිච්චෙනවා. ඒ වගේ ගොඩක් දේවල් නිසා අනිවාර්යෙන් මතක තියාගන්න. කොස්සන්න පැත්තට ඔයාලා යන්න ඕනේ කිලෝමීටර් 9ක් විතර තමයි තියෙන්නේ. මොකද ඉන්නේ හන්දිත් තමයි අපි තවඩ කිස්සලා ගිහලා බලමු. ඔයාලට පේන්නේ නැති මගේ පිටිපස්සෙන් නේද දිව්‍ය ලෝකයක් වගේ කොළම කොළ පාටින් පේනවද කියලා වැඩක් නැහැ. ඒ ලස්සන නම් ගලුයි තේ වතුයි එකට එකතු වුණාම තියෙන ලස්සනම අහස නිල් පාටයි. මේ වගේ view බලන්න නම් කියලා වැඩක් නැහැ. අයි මට නම් ඇත්තම නිකන් සික් වගේ කියලා ඒ සතුට කියලා නෙම කරන්න බෑ. ඔයාලට පේනව නේද? වෝ නියමයි ඈ. අපි දැන් මකල්දිනේ හන්දියට ආවා. මේ ඔයාලා අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ එන්න පාරේ දිගට මාර පස්සේ මෙන්න මෙතන තියෙනවා කෝවිලක්. ඔයාලට පේනද මේ කෝවිල? මේ ඒ වගේ මෙන්න මෙතන තියෙනවා කට්ටිය ගයිඩ් කරන කට්ටිය ඉන්නවා. වෙනම සිකියුරිටි එකක් ඉන්නවා. එහෙම ඉන්නවා. මෙන්න මෙතන හොඳට මතක තියාගන්න. මොකද මේ මෙතනින් ඔයාලා යන්න ඕනේ මෙන්න මෙතන පාරේ තමයි මග තියෙනවා. මේ ලන්තෑරුමක් තියෙන වැඩි හිතන්න එපා. මෙන්න ඔයාලා මෙන්න මේ පාරේ තමයි යන්න ඕනේ. ඒක තමයි ඔයාලා දිගටම කෙලින්ම යන්න ඕන. මම එතනින් අර තව අප්ඩේට්ස් දෙනවා. කට්ටිය මගේ channel එකත් එක්ක සෙට් ලයින් එකකින් මගේ යාළුවෝ රත්තරන් ටික යන්නනේ. හරි එහෙනම් අපි තවට ගිහලා බලමු. ඉබිලා. මෙතන ඔයාලට අලිවැට වෙන්න අලිවැට තියෙනවා. අලිවැට තියෙනවා. පාර නම් පොඩ්ඩක් අබලන් කියන්නේ. අපල පොඩ්ඩක් මේ පාර නම් පොඩ්ඩක් හතරම අබලන්. ඔයාලට පේනවද? බලන්නකො තියෙන view එක. ඒක ගැන නම් කියලා නිම කරන්න බෑ මට නම්. මේ ලංකාවේ මෙච්චර ලස්සන තැන් තියෙනවද කියලා හිතෙන තරම්ම ඔයාලට පේනවද?
මොකක්ද නේ viewpoint රිසි? Punya nela apa? Punya nela apa cang? Jorale sana. Oh. Mau tetap terus. Ani itu onu artinya. ඔව්. Wah ayana chorwa. okay thank you Salila. සල්ලි ඉල්ල පොඩ්ඩක් එන්න. Thank you. වෙල්කම් චොක්ලට් කන්න ඕනේ නරක දේවල් කරන්නේ Apa? හරි ඉතින් ඔයාලට මේ ඔයාලා මෙතනින් පේන ඇති මෙන්න මේ දේවාලේ මේ ඔයාලා මෙන්න මේ දේවාලේ හම්බ වෙන තැනමුත් කෙලින්ම උඩට යන්න ඕනේ ඒ උඩට ගිහලා ඉස්කෝලයක් හම්බ වෙනවා ඉස්කෝලෙන් බමටයි දකුණටයි පාරක් තියෙනවා ඒකෙන් කන්ද උඩ පැත්තට යන්න කියලා තමයි අපිට කිව්වේ හරි අපි පාර හොයාගෙන ගිහලා බලමු අපි යමු ඉස්සරහට යන්න වැටුණාද බා? ඉස්සර වැටුණාද? මම දෙන්න ඩවුන් කියලා. අපෝ පාර. බයික් කරනවා පාර. ඒලා ඉන්නේ. මේ පාරවල් වල යනවා කියන්නේ කෙලින්ම අනිවාර්යෙන් මෙහෙමයි ස්කූටි වල ඔය පොඩි බයික් වල නම් එන්න හදන්න එපා මොකද ගොඩක්ම පාඩුයි කියන්නේ ඔයාලට බයික් එක අරන් යන්න වෙන්නේ අත කියනකොට ඔය සද්දයක් යනකොට ඔයාලට අපේ බයික් එකේ මේන් ස්ටෑන්ඩ් එක වදිනවා මේ එනවනම් පොඩ්ඩක් උස්ස බයික් එකක එන්න මේ ගොඩක් අමාරුයි මේ වගේ පාරවල් වල ඔයාලට යන්න වාහනවල මොකද පාරවල් ඇත්තටම ගොඩක්ම අබලන් තත්ත්වෙ තියෙන්නේ අම්බු වේ ගන්න කියලා වැඩක් නැහැ පේනවද ගෙදර යන්න කලින් මට මගේ අනාගතේ නැති වෙන සීන් එකක් තියෙන්නේ Wala අපිට ස්කූල් එක හම්බෙලා ඉතින් උඩට දැම්මම පස්සේ අතන ඉන්න අංකල් කෙනෙක් කිව්වා මේ මෙන්න මේ පාර්ටික හෝම යන්න එකට කන්ද උඩටම මේ දේවාලේ හැමනකෝ අපිට එතකොට දැන් දේවාලේ ගාවට යන්න ඕන ඔයාලට පේනස් වගේ මගේ පිටුපස්සෙන් ඔයාලට පේනවද කොහොමද කියලා වැඩක් නැහැ නේද කොච්චර ලස්සනයිද මේ වගේ දේවල් දකින්න ලැබෙන්නේ බොහොම කලාතුරකින් මිනිසුන්ට මොකද ගොඩක් කට්ටිය වැඩ රාජකාරීත් එක්ක බිසි හැමදේම මුකුත් කරගන්න දෙන්නේ ප්‍රශ්න ඔය වගේ දේවල් නිසා ඒ වුණාට එහෙම කියලා බෑ මේ වගේ දේවලුත් කරන්න ඕන නැත්තම් ඉතින් ජීවත් වෙලා තේරුමුත් නැහැ නේද පේනවාද ඔයාලට පැත්තෙන් කඳු පේන කඳු පන්තිය ලස්සන කියලා වැඩක් නැහැ ඒක නම් මාරම ලස්සනයි යාළුවා ඉන්නවා නේද ඉතින් නිර්මල් කොහෙද යා කැලේ යන්නේ මල්ලත්තේ පොඩක් ගන්න සතුටුයි ඉතින් මොකද ඉතින් සතුටුයි ගොඩක් සතුටුයි happy මොකෝ මූ නික මූ ඉන්න බෑවා වැදිලා වගේ ඇයි වැදිලා ඉන්නේ මේ ඇවිල්ලා වැදිලා උලඟට මාර වේදනාවක් දෙන්නේ නිර්මාල් අද අඩෝ උඹ කැලේ බුදියන්න දන්නේ දැන් ඔය යකෝ ගමේ මිනිස්සු බුදියන්න නැතුව ඉතින් මං හිතන්නේ ඕකේ හරි එහෙනම් මේ නිර්මාල් නම් ෆොටෝ නිර්මාල් නම් ෆොටෝ හරි එහෙනම් මේ අපි තව උඩට ඉක්මනට තව රෑවිගෙන ඉන්නේ වාට වෙන නැති වෙයි අඳුරක් දැන් ළඟ වෙනවා අපිට නාන්න වෙනවා කොහොමද දැන් කියලා දර හොයා ගන්න ඕන දරපල ගාලා මේ දර හොයා ගන්න නැත්නම් වැඩේ අමාරුයි රැට අපිට අඳුන් ගාලා තමයි ගිනි ගන්න එන්නේ හරි එහෙනම්
අර ඇයි බං උඹ ලෙඩක්ද මොකක් හරි ලෙඩක්ද ලෙඩක් එකෝ බෝතලේ උන්නේ නැහැ මොන අර පොඩි මේ බෑග් එක හරියට බී බෝතේ උන්නේ නැහැ හා ඉතින් යාළුවනේ ඔන්න අපි ආවා ඔයාලට පෙන්නත මෙන්න මේ දේවාලේ මේ මෙන්න මෙතන තමයි මේ දේවාල තමයි මෙන්න තියෙන්නේ ඔයාලා එනවනම් අනිවාර්යෙන් එන්න ඕන ඔයාලට පෙන්නදී අපි ආපු පාර මේ පේනවා ඒක මාර වේදනාවක් අපි එනකොට ගොඩක් කට්ටිය තව මේ ඇවිල්ලා තියෙනවා කියන්නේ කැම්ප් කරන්න නෙමෙයි ඒගොල්ලෝ ඇවිල්ලා පොඩ්ඩක් අර ටික ලාකට වෙන්න වගේ ඔයාලට මම තව ලස්සන පෙදයක් පෙන්නන්න දිනවා ඔයාලට පේනවද वाव මේ පේනවද ඒක නම් කියලා වැඩක් නැහැ හරිද ආඩ පින්න උත්තා අර පැත්තට එහෙම්මම දැන් අර පේනවද මෙන්න මෙතන කොටුවක් වගේ මේ ඉරේලි බිමට වැටෙනවා ලස්සනට අර පැත්ත දිනවා ආඩ වෙන ඇතිලා ඒ පැත්ත ලස්සනට ඉර පායනවා ඒ පැත්තේ ඉර පායනවා වැඩි හිතන්න එපා නේ පිස්සෙක් වගේ මන් දැන් ඉන්නේ හෙල්මට් එක දාන් ඉතලා දැන් අපි යන්න ඕන අපි දැන් මෙන්න මෙතනින් මෙහෙම මේ බයික් එක දාලා මේ ඔහොම යන්න ඕන කෙලින් යන්න තියෙන ඒක මොකද්ද දන්නේ නැහැ නේද කොටුව අර හැමෝටම ඒ මොකද්ද අර ටක් ගාලා අතන දාගන්නද බලන්න බලන්නේ ඔයාලට පේනවද මේ අර කොටු වගේ ඒක මෙතනින් මෙහාට විතරක් කර මේ අඳුරු ගතිය තියෙන්නේ මෙතනින් මෙහාට තනි කර හොඳට එළියයි ඒ කරා ඒ සිරහට මේක මාර ලස්සනයි වා කියනනම් හරි පට්ට විදියට බලන්න බලන්න මම හිතන්නේ මේ ටික වයින්නවා එහෙම වෙන්න ඕනේ අපිට ගොඩක් කට්ටිය හම්බුනා දැන් මේගොල්ලෝ තව ටික යනකෝ දැන් මේගොල්ලෝ යන්න හදන්නේ දැන් අපිට යන්න තමයි දෙන්නේ අපි ටක් ගාලා හතන්න යමු ගිහලා බලමු මොකක්ද එන්න ඕනේ කියලා මේ අලියඩි පේනද මේ අලි ගිහලා දෙන තමයි මේ මෙතනින් බහලා දින්න මෙතනින් බහලා අදරට අලිසෙල්ලන් තියෙයි අපිට අලිසෙල්ල ක්ලයිමේට් එක වෙනස් වෙන ඉක්මනට පේනවා දැන් පැත්තකට එළිය පැත්තකට අඳුර ඒක කියා ගන්න තරම් මට මාරම ලස්සනයි මේ පේනවද වව් දේවාලේ තාම හදන ගමන් තියෙන්නේ දැන් දේවාලට ඇතුළට කට්ටිය කියන සෙට්ලා ඉන channel එකත් එක්ක දිගටම අපි තාඩයක් ඉස්සරහට ටක් ගාලා දැන් අර ඔතන තියෙන බලා ගන්න යන්න ටක් ගාලා නැතිද කලින් සෙට්ලා ඉන එන්න බෑ එන්න වේදනාවන් බයික් එකේ දෙන්න දාලා යන්න වෙන්නේ අපිට මේ වෙන දිල්සර මැද්දෙන් එනවා දරට කුස්සක පවුව පයිත් එක සතුෂා ගැම්ම ගන්න වාඩ වෙනවා මම නිකන් අතර වටෙන් මෙල්ලගෙන පේනවද දැන් මේ වතුර කෑම එකත් උස්සගෙන අරන් යන්න ඕන මේක එහෙන බරයි අප්පා යම්මෝ ඒ පොඩ්ඩක් ඉන්න හරි අපි තව යන් ඉස්සරහට අම්මෝ ඔන්න දැන් අපි කන්න හදන්නේ මේ වගේ ලස්සන වීඩියෝ එකක් වීඩියෝ එකක් දිහා බලාගෙන දැන් තමයි දවල්ට කන්නේ මොනවා කරන්නද අපිට මගදී අද වෙසක් නේ අන්න වෙසක් එක තමයි ගොඩක් විශේෂත්වය
අපිට දන්සල් හම්බුණා ගොඩක් අද. දන්සල් කකා ආවා දැන්. මඤ්ඤොක්ක කන්න හදන්නේ. මඤ්ඤොක්ක රහයද නිර්මල්? අති විශිෂ්ටයි. අති විශිෂ්ටයි නේද? වතුරුද? මඤ්ඤොක්ක. විශිෂ්ටයි නේ. පිරි. දිසර hina වෙන්නේ මේක තියා කවුද දෙන්නේ කියනවනේ. අන්න සුන්දරෙක් කෙනා කැම්පින් කරනද? යාළුවා වෙන ඈතින් තව යාළුවෝ. what the hell? මේ ටෙන්ට් එක ගහමුටක් ගන්න. මේ කාලෙම උටක් ගන්න හෙරික. කන්න වෙලාවක් වැස්සලා වේවා. නැහැ. වැස්සලා හොගනවා. මේ වහිනවා යාළුවනේ මල කෙලිය දැන් ටෙන්ට් එක ගහ ගන්න අපිට දරුව ගහ. හරි. විනාඩි 5න් ගහනවා ටෙන්ට් එක. අපිට කෙලවෙන්න දෙන හොඳම එකක් කියලා උනා ෆ්‍රෙන්ඩ්ස්. හරිම දුකයි සෝචනී. යයි තිමිලා ඉන්නේ. අම්බෝ මේ පේනවද ඔයාලට? ටෙන්ට් ගන්න දෙයක් නැහැ. ටෙන්ට් ඇතුලේ වතුර බේරෙනවා. මොනවාද මන් දන්නේ නැහැ මේ මගුල් අප්පේ ඇතුලේ. පේනවනේ. කරන්න දෙයක් නැහැ. ඇතුලේ සේරම තෙමිලා තියෙන්නේ දැන්. අපි ඔක්කොම නාලා ඉන්නේ. නිර්මාල් ඔයා නාලා නෙදින් හොඳට. ඇයි නෑ බයා. හරිම සෝචනීයයි. හරිම සෝචනීයයි. සදුස නෑවේ නෑ නේද? මල කෙලියයි. මේ වගේ දේවල් අත්‍තරම ජීවිතේ විඳින්න ඕන පුරු ගන්න ඕන නෑ. සිරාටම කියන්නේ කොල්ලෙක් වුණාම නම් මේවා දේවල් අත්දැකීම් කරගන්න ඕනේ. නැත්තම් ඒ කොල්ලගෙන් වැඩක් නෑ. ඇත්තමයි ඉතින් කියලා වැඩක් නෑ. අම්බුද්ද සීතලයි බෙවුලනවා. දැන් වැත්ත පැව විතර. බුද්ධ වෙලා සඳ නාරි මල් පීතිලා තියෙන්නේ යාළුවනේ. සීතලයි. ඔයාලට පේනවද? දැන් වැස්ස දැන් අර පැත්තට යනවා ෂේප් එක. වැස්ස අර පැත්තට ගියා. මේ පැත්ත දැන් ඔන්න දැන් පායාගෙන එනවා. ඉර පායාගෙන පැමිණෙන්නේ. ගැම්ම ගන්න. අප්පා. මේ පැත්තෙන් ඉර පායනවා ඔයාලට පේනවා ඇති. දැන් ආයි පායනවා කියන්නේ මේ දැන් වැහි අඳුර යනවා ගහගෙන මේ මෙන්න දේතුන්නත් එපා දේතුන්න මැකිලා ගිහිල්ලා. ඒ හෙන කැතයි බං. ඔම්බෝ ඇඟ. ඒ හෙන කැතයි. දිල්සර කැතයි. බං. අඩෝ මෙව කතා කරන්න එපා ඉතින්. ඔය බලපන් විහිළු කරන්න එපා. නෑ දැන් කෙනෙක් ක්ලයිමේට් එකත් එක නෑ ආයෙ වහින්න. දැස්සක් පැව්වා. දැන් කරන්න දෙයක් නැහැ. නාව දෙවිලා ඉන්නේ හොඳටම. තාම ඇඳුම් මරු කරගන්න තාම ඇඳුම් මරු කරතුම් කුත් කරගත්තේ නැහැ මේ. අපි මේ ෆයිනස් කලාවට ආව දර හොයන්න. දර හොයන්න මේ. නැත්තම් දැන් නිමෙල ගහ ගන්න වෙන්නේ නැහැ නේ. දැන් දරත් දෙවිලා තියෙන්නේ. ඔයාලට පේනනේ ෆයිනස් කලා වෙනවද?
ෆයිනස් කළා යාළුවෝ දෙන්න මෙතන ඉන්න තව ෆොටෝ ෂූට් එකක් තියනවා කරන්න ලද්දාරුම කුස්සන එයා යන්නද යන්න බා යාළුවන්ට යන්න දාසක් නැහැ වගේ අමුතු ෆයිනස් ගස් තියෙනවා මේ යන්නේ ඔයාලට කියන කරන මේ අලිය යන පාර මේ ඔයාලට වෙනද මේ පාරේම හොඳට තියෙනවා මේ අලිය යන්නේ මෙන්න මේ පාරේලු මේ අලිය ඇවිල්ලා ඉන්නේ දැන් ගොඩක් කට්ටිය දැන් මෙතනට ඇවිල්ලා යන්න කියන්නේ එනවනේ බලලා යන්න එහෙම ඔයාලට මේ දම්බු අලිය හොත් පේනවාද දැන් අපි පරිප්පු හදාගන්න යන්නේ දැන් නූඩල්ස් එක හරි ඕක දාපන් බලන්න ඔක්කොම දාපන් පරිප්පු හොදන්න අම්මට මොකක්ද ඒ ඊට පස්සේ ඔක්කොම දාපිය කිව්වේ Oh my god අපිට පරිප්පු හදන්න දැන් වෙලා තියෙන්නේ පරිප්පු හදාගන්න කියන්නේ පරිප්පු හොදන්න මූට් කරගන්න විදියක් නැහැ මොකද මේ පරිප්පු ඔරිජිනල් පාට හරිම අසරණ වෙලා ඉන්නේ මේ ඇති බං සත්තු එහෙම පොඩ්ඩයි බ්ලොග් එකක් කරනවා පරිප්පුගේ මොකක් ඉන්නවද දන්නේ කවන්නේ මම හදලා දානවා දැන් අපි සිටුේෂන් එක ඉන්න සිටුේෂන් එකත් එක බලුත් මේ ගානත් ඉතින් කවන්නේ ගුල්ලිකුත් අයියෝ නෑ බෑ උඹට මචං ආය අර චීනෙන් කෝල් මොනවද මේවා දුන්නා වගේ තියෙයි ඈ මොනවද බං දුන්නේ ආදාර කොරෝනා බං කොරෝනා දුන්නා මේ නිර්මා අපි දැන් නූඩ්ලස් එක නම් අපි හදාගත්තා එහෙනම් අමාරුවෙන් කියන්නේ අපේ දර සේරම තෙමිලා දැන් අපිට දර කර මුකුත් පත්තු කරගන්න දෙයක් නැහැ පස්සේ චූටි දර කෑලි එකතු කරලා තමයි මේ ලිව පත්තු කරගත්තේ කරන්න දෙයක් නැහැ හරිම අසරණ වෙලා ඉන්නේ දැන් අද මේ පාරත් හැමදාම රැයට මොකක් හරි කේස් එකක් කරනවා දැන් කරගන්න දෙයක් නැහැ මේ මෙන්න මෙතන මේ තෙල් එක දාලා නැහැ නේ බා අයියෝ ගුලි කාලා දින්නේ ඔයාලට පේනද නූඩල්ස් එක අපේ මේ පැත්තේ නූඩල්ස් එක හරියුණු දැන් තමයි ඒකට තෙල් එක වැටෙන්නේ නිර්මාල් තමයි ඉතින් අද අපේ කැමරේ අවුලක් නැහැ සුපිරි කතරගම යනවා කියලා ගෙදරට ආවේ ඉන්න මකල් දෙනිය මේ එන්නවාට දැන් කරන්න දෙයක් දැන් කන්න තමයි තියෙන්නේ එහෙනම් අපි දැන් කන්න තමයි සෙට් වෙන්න ඕන දැන් කට්ටියත් එක්ක ඔව් ගෙදරට බොරු කියලා එනවද ට්‍රිප් ඔම ගෙදරට බොරු කියලා එනවද ට්‍රිප් ඔයා පොයේ දවසේ හරි මේ නිර්මාල් හරි එහෙනම් අපේ කෑම එකත් ඉවරයි දැන් කන්න තමයි තියෙන්නේ දුම ගහලා බාලා මේ හරි දිගටම සෙට්ලා ඉන්න දැන් අපි දැන් කෑම කන්න හදන්නේ ඔයාලා වැඩි හිතන්න එපා මේ වීඩියෝ එකේ ක්වොලිටි එක දෙකක් වෙන ඉඳී තියෙනවා මොකද මගේ ෆෝන් එක ඕෆ් වුණා දැන් මම මේ යාළුවගේ ෆෝන් එකෙන් රෙකෝඩ් එක කරන්නේ ඒ හින්දා මාරම ප්‍රශ්නක මගේ පවර් බැංක් එක වැඩ කරන්නේ නැහැ අනිත් පවර් බැංක් වල ෆෝන් එක charge වෙන්නේ නැහැ ඒක නම් අමුතු තිබ්බේ ෆෝන් එකක් ඒක හරි එහෙනම් මේ සෙට්ලා ඉන්න දිගටම දැන් කෑම එක කන්න යන්න ඕන ඔන්න එන හරි යාළුවනේ අපි දැන් හදාගෙන ඉවරලා ඔයාලට පේනවාද දැන් අපේ නූඩල්ස් එක මෙන්න මේ පැත්තෙන් ගන්නට තියෙනවා ඒ වගේම පාන් තියෙනවා අපිට දැන් ආයි පරිප්පු එක මේ පැත්තෙන් තියෙනවා දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ චලෝ අපි විඤ්ඤාම තමයි කන්න ඉදාගෙන ඉන්නේ පාන් එකට ඕඩි හැලින්නේ පාන් නූඩල්ස් එකක් මේ ආකාරයෙන් දාගන්න ඕන මුලින්ම කටර කෙලත් තුනනවා අප්පා එනස්සේ පරිප්පුවෙන් ගන්නවා පරිප්පුවෙන් මේව දාගන්නවා වහයි නේද අපි දෙයි දැන් සෑන්ඩ්විච් එක වගේ හදාගෙන නයිස් සයිද රහයි විතරනේ රහයි ඇත්තටම රහයි වල කාලා බලන්න මේ වගේ try කරලා බලන්න ආසෙත් හරි එහෙනම් අපි දැන් කාලා යාළුවෙක් පොඩ්ඩක් අය දාන්න ඉඳලා අපි නිදා ගන්නවා හෙට උදේම ලස්සන හෙට උදේම ලස්සන වීඩියෝ තව වීඩියෝ එකකින් ඔයාලා අපිට ලස්සන සන්රයිස් එකක් ලස්සන වීඩියෝ එකක් බලමු කට්ටිය දිගටම සෙට් වෙන්නේ මගේ channel එකත් එක්ක එනවා කට්ටියටම good night පරිස්සමෙන් ඉන්න ඕන
මෝනින් ඔයාලට සුන්දර උදෑසනක් ඒ වගේම බිහිසුණු රාත්‍රියක් සමග ඔන්න අද අපේ දෙවෙනි දවස් උදා වෙනවා. අම්මෝ කියලා නෑ වැඩි හිතන්න එපා. කොණ්ඩේ එහෙම ගල් වෙලා එකම විදිහට දැන් කොණ්ඩේ හදා ගන්න ඔක්කොම දැන් මං අනේ ඒක හිතන්න එපා. දැන් ඉතින් අපි ඔන්න උදේ පාන්දර දැන් ඇහැවුණා. එකම අවුලට දින්නේ අපිට මේ ලස්සන වලාකුළු එක විව ගන්න අමාරුයි. අමාරුවට ආලා පේනවා පිටිපස්ස මගේ පිටස්සෙන් පේන නැති ඔයාලට. වෝහෝ මගේ වල පිටස්සෙන් වලට පේනවද? තියෙන ලස්සන. වාව්. පාඩවෙන් තල පැත්තේ ලස්සන සන්රයිස් එක. තියෙනවා. ඔය ටෙන්ට්ස් මෙන්න මෙතන ඊයේ. මේ දින වලට ලස්සන පෙන්නන්න. ඕ නියමයිනේ. නියමයි කිය අපේ ලාන්තරම අපි මෙතන එල්ලුවේ ඊ යන්න වලට කියන්න බැරර මගේ ෆෝන් එක ඕෆ් ඉඳ මේ ඔන්න අතන හිටියා අලි දෙන්නයි මේ අපේ අම්මෝ කියවන්නේ ඉතින් කොහොමද ඉන්නවා මොකද කියන්නේ good morning මොකද ඉතින් කියන්නේ ගමන අතිශිෂ්ටයි මාරු ගමන උනක සෝමාලියාවෙන් පැනලා වගේ වා බෝ ඉන්න බෑවා නින්ද ගියේ නැහැ ගියා උනාර ගියා අලියාවනේ නින්ද ගියේ ඔව් නයිට් ඩියුටි කරා අලියාට මට නම් නින්ද ගියා අපි ඉර වෙන්න මෙතන වගිනි මැලේ ගා ගන්න try කරාට හරි ගියේ නෑ වැඩේ දර හොඳටම තෙවිලා තියෙන්නේ බලන්න ඔයාලට පේනවද රෑතින් කියලා වැඩක් නෑ මෙන්න මේ පැත්ත තමයි මේ පැත්ත බදුරු බණ්ඩාර වෙල මම හිතනවා වැල්ලට නේද වැල්ල මොන්රාගල ඒ සයිඩ් එක තමයි මෙහෙම තියෙන මේ පැත්තෙන් ඔයාලට පේනවා ඇති අපි ගිය වාර පිළිකින්න පොයින්ට් එක කොහෙද තිබ්බා අන්න අරේද බා අර තියෙන්නේ අන්න අර සයිඩ් එකේ නේ පිළිකින්න පොයින්ට් එක අන්න අර සයිඩ් එක අපි ඔන්න අපි ගිය වාර අපි අතරමංගල වැටුනේ අන්න ඔය හරියකට තමයි මේ පාර හොයාගන්න බැරුව ඔයාලට මතක ඇති මේ වීඩියෝ එකේ ඔව් ලස්සන කියලා නිම කරන්න බෑ සන්ත ආඩ පේනද ලන්තෑරුම ඇත්තම මේ වගේ තැනක ඉන්න තියෙනවා කියන්නේ වෙනම කියලා වැඩක් නෑ මුළු හැම පිස්සු වැටලා ඉන්නේ මම මොකද හැමෝටම බැහැනේ හැමෝටම බෑ කියන හැමෝම එන්නේ නැහැනේ හැමෝටම පුළුවන් එන්නේ නැහැ ඔයාලට පේනවද මේ අලි හැම තලලා දාලා පේනවද ඇවිල්ලා පාරවල් බුල මේ අලි යන පාරවල් ගොඩක් දේවල් අපිට අපේ ජීවිතේ ගොඩක් දේවල් මිස් වෙනවා යාළුවනේ අපි මේ හැම දෙයකම කාලය වෙන් කරගත්තේ නැති වුණොත් ඔයාලට මානම් පේනවද දැන් නේද අපිට ලස්සන පේනවද ඔයාලට පේනවද යාළුවට ගෙන පිටපස්සේ බලන්න කොච්චර ලස්සනද කියලා මට එකම මගේ පාඩුව වුණේ මගේ ෆෝන් එක ඔෆ් වුණා මගේ ෆෝන් එක ඔෆ් වෙච්ච එක තමයි ලොකුම කේස් එකට තියෙන්නේ මට ඒක නම් මාර්මවල් කරන්න දෙයක් නැහැ පවර් බැංක් එකම සේරම සීතල වෙලා ගල් වෙලා ගිහිල්ලා වගේ පවර් බැංක් එකට charge එකකට charge දෙන්නේ නැහැ ගත්තර පාඩුවේ පවර් බැංක් මම දැන් කැලයක් නැද්ද යනවා මේ කැලේ කියන්නේ තැන්නේ ඇවිදගෙන යනවා එහා පැත්තේ view එක බලන්න මොන වගේද කියලා හැමතැනම ගල් තියෙන හැමතැනම ගල් වැටුනොත් ඉවරයි ගල් ගොඩේ wow කියලා නෑ ඒක න මාරම ලස්සනයි holy shit මේ ලංකාවද කියලා හිතන බෑ wow අපි අද දවල්ට අන්න අතර කන්ද මුදුනට යන්න හිතාගෙන ඉන්නේ වැඩේ හරි ගියොත් නම් සුපිරි
බයික් වල යන්න බෑ උඩට යනකම්ම. උඩට යනකම් බයික් වල යන්න ගියොත් ගොඩක් අමාරු වෙනවා. යන්න අමාරු යන්න බෑ බයික් වල ඒ පාර නම්. මේ කවන්නේ අපි කොහමද කරලා. ඔව්. ඒ වීව් එක නම් පිස්සුවක් තනිකර පිස්සුවක්. මගේ අවාසනාවන්ත විදිහට මගේ ග්ලව්ස් දෙක මට හොයාගන්න නැතුව ග්ලව්ස් දෙක ඉතින් කොහෙද දාවුතනක් මතක නැහැ. දැන් සීතලයි. ඔයාලට පේනද ගල්? මේ වගේ තැන ගල් තියනවා කියන්නේ. නියමයිනේ. ඔව්. ඇත්තමයි මං දැනට ආවිල දෙන කැම්පින් වලින් දැකපු ලස්සනම තැනක් තමයි මේ මකල්දිනේ view point එක කියලා කියන්නේ. ඔයාලට පේනද? ඈතින් ඉන්නවා තව අපේ එහා පැත්තේ ආව සෙට් එක. එයාලා පේන්නේ නැහනේ. එයාලා වලට පේන්නේ නැතුව ඇති. කියලා වැඩක් නැහැ බලන්න. අපි ඉතින් අපේ ජීවිතේ කොච්චර දේවල් නම් මිස් කර ගන්නවද? ඊරා ඔයාලට කියන්න මාරම වීසනා තිබ්බේ කියන්නේ අලි දෙන්නෙක් දෙන්නෙක් කිය හිටියේ. දෙන්නෙක් ඇවිල්ලා කෝවිල ගාවෙන් පල්ලෙහාට දාලා මේ ඇවිල්ලා මම රෙකෝඩ් කරගන්න බැලුවා මෙයා ෆෝගේ ෆෝන් මේ යාළුවගේ ෆෝන් එක පවර් බැංක් එකට ගහලා තිබ්බේ. මගේ ෆෝන් එක ඔෆ් වෙලාම ගිහලා තියෙන්නේ. කරන්න දෙයක් නැහැ. ඒක අවුලක් නැහැ ප්‍රශ්නයක් නැහැ. ඒ වුණාට ඔයාලට පේනවද මේකේ තියෙන කියලා මට වචනේ නෑ මේ වගේ තැන් වලට ඇත්තමයි. ඔයාලා මගේ හැම වීඩියෝ එකම වගේ දකින්න ඇති මේ මට මගේ වීඩියෝ එක ලස්සන දැනකට වගේ මට වචනේ පැටලෙනවා. කියන්නේ හැපි එකටද නැත්තම් බැරි කාටද කියලා හිතා ගන්න බෑ. ඇත්තමයි මාරම ලස්සනයි ඔයාලට පේනව නේද යාළුවෝ? අර එහා පැත්තේ ඔයාලට පේන ඇති කට්ටිය මේ එයාලත් කැම්පින් කරලා තියෙනවා ලස්සනට. එයාලට නම් අවුලක් නැහැ. එයාලට ටෙන්ට්ස් වලට ඉටකොල එහෙම ගෑල්ලා ගහලා තින්නේ. අපිට ඒක කරගන්න වෙලාවක් තිබ්බේ නැහැ. වෙලාවක් තිබ්බේ නැහැ කියලා ප්ලෑන් කරගන්න. එහෙමදී වලට පේන ඇති. වාචකද වන්ද තියෙන්නේ. ආව්. අරින්න ඒගොල්ලෝ එයාලා වෙන තරගොල්ලෝ අතර ඉන්න. අපි මෙතන ඉන්නවා. ඉන්ජිනියර්මයි. වව්. සන්රයිස් එක පේනවද ඔයාලට? කියලා වැඩක් නැහැ.
එහෙනම් යාළුවනේ ඔන්න අපි අපේ ගමනක් දැන් අවසන් කරන්න හදන්නේ. දැන් ඔයාලට පේන ඇති මගේ පිටිපස්සෙන් තියෙනවා මොකල්දිනිය ගම්මානේ. ඔයාලට බලා ගන්න පුළුවන් අපි ආපු පාරවල් හැමදේම වගේ තියෙනවා. ඇත්තම අද මාරම සතුරු දවසක් කියන්නේ ඊයේ යදයි කියන්නේ වෙනම ලෙවල් එක දවස් දෙකක් කියවන්නේ නැහැ. හැමදාම මම කියනා වගේ ඔයාලත් මේ වගේ දේවල් අනිවාර්යෙන් කරන්න අමතක කරන්න එපා. මොකද ජීවිතේ එකපාරක් හෝ දෙපාරක් වෙන්න පුළුවන් මේ වගේ අවස්ථා ඉන්නේ. අපි හැමෝටම එක වගේ නෑ. අපි කවදාරි අපි ලෙඩ වෙන්න පුළුවන්. අපිට මේ වගේ දේවල් කරන්න වෙන්නේ නෑ. හැමදාම ඔයාගේ දේවල් වුණාට පස්සේ අපිට කොහෙවත් යන්න නෑ. ටීවී එකේ පෙන්නනවා, ෆෝන් වල තියෙනවා, යාළුවෝ යනවා, ගිහිල්ලා ෆොටෝ ගහලා ෆොටෝ දානවා. ඒව දකිනකොට අපිට ගොඩක් දුක හිතේ. ඒකට අන්න ඒ හින්දා කකුල් දෙකට පණ තියෙන කාලේ මේ වගේ දේවල් කරන්න ඕනි. නැත්තම් ඒ ජීවිතෙන් තේරුමක් ඇත්තේ නෑ. සල්ලිමත් වෙන්නේ නැහැ ඉඳලා වැඩකුත් නෑ. මහ ලොකු ගණන් වේදන් වෙන්නේ නෑ මේ වගේ දේවල් කරන්න. ඒ හින්දා මං කියන්නේ ඔයාලට මං හිතනවාට මං කියන දේ තේරෙන්නේ නැති කියලා තව දෙයක් තියෙනවා. ගොඩක් කට්ටියට මාව සෙට් නෑ කියන්නේ දැන් අපි මගේ යාළුවෝ සෙට් එක අපි වෙනම වෙයිබ් එකක් අපිට ඕනේ ඇවිදින්න. දැන් ගොඩක් කට්ටිය කියනවා ඉතින් කතා වෙනවා ඔය මොනවද කරන්නේ? ඔය තේරුමක් ඇති වැඩද තේරුමක් නෑනේ. නෑ මේකේ වටිනාකම දන්නේ මේකට ඇබ්බැහි වෙච්ච කට්ටිය විතරයි. අන්න ඒ හින්දා අනිත් අයගේ කියන කතා අහලා වැඩක් නෑ. ඔයාලා Tamanට හිතුනොත් Taman අනිවාර්යෙන් කරන්න ඒක. ඒක දෙපාරක් හිතන්න එපා. හරි එහෙනම් දැන් අපි අපේ ගමනක් දැන් අපි අවසන් කරන්න හදන්නේ. කට්ටියම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕන. වෙනදා කියන වගේ හොඳට මං කියන දේ ඔලුවට දාගන්න. මගේ channel එකත් එක්ක ඔයාලා සෙට්ලා ඉන්න ඕන. හැමදාම දන්නවනේ හොඳ අප්ඩේට්ස් මං අරන් යනවා ඉස්සරහට. පොඩි අඩුපාඩුකම් ඇති ඒවා ගැන වැඩි හිතන්න එපා. දැන් ඊයේත් දැන් මගේ ෆෝන් එක ඔෆ්ලා දැන් ඔන් කරගන්න දෙන්නේ නැහැ. යාළුවා හිටපු හින්දා මට මේ රෙකෝඩ් එක කරගෙන යන්න පුළුවන් වුණා. නැත්තම් මේක වෙන්නෙත් නැහැ. හැමදාම මොකක් කරේ පෝරියල්ලක් කනවා තමයි. කවන්න සතුටුයි. දිගටම channel එකත් එක්ක සෙට්ලා ඉන්න. ඉස්සරහට මාත් අප්ඩේට් වෙනවා. මගේ බඩුත් අනම්මලා සිර මම අප්ඩේට් කරගෙන ලස්සන වීඩියෝ සහ මට එන ආසාව තුන මේ වගේ තැන් වල ඩ්‍රෝන් ෂොට් එකක් කරගන්න මම ඉක්මනටම ඩ්‍රෝන් එකක් ගේනවා. කට්ටිය දෙකම channel එකත් එක්ක සෙට්ලා ඉන්න subscribe කරලා bell icon එක click කරලා තියාගන්න අමතක කරන්න එපා. එහෙනම් කට්ටියටම තෙරුවන් සරණයි.